හැමදාම කොළයක් කකා ඒ කොළේ උඩම ජීවත් වෙන තලඹුවට කාලයක් යනකොට කෝෂයක් හැදෙනවා. තලඹුව හිතන්නේ එයාගේ ජීවිතේ ඉවර වුණා කියලා. හැබැයි මේ කෝෂය ඇතුලේ අමාරු කාලයක් ගෙවන තලඹුවා කාලෙකට පස්සේ ලස්සන සමනලයෙක් වෙලා එළියට එනවා. ඉතින් තලඹුව කියන පරිච්ඡේදෙ ඉවර වුණාට එයා අලුත් පරිච්ඡේදයක් ලියනවා. ඒ තමයි ලස්සන සමනලයෙක් වෙන එක. මේ සමනලයට මුළු ලෝකෙම පියාඹන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අපේ ජීවිතවලත් සමහර පරිච්ඡේද ඉවර වෙනවා. අපි ඒ පරිච්ඡේද ඉවර වෙනවට ගොඩක් බයයි. හැබැයි අපිට හම්බ වෙන්නේ ඊට වඩා ලස්සන පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ ජීවිතේ ඉවර වෙන දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නැතුව ලැබෙන අලුත් දේ ලස්සනට විඳින්න පුරුදු වෙමු. එතකොට අපිට හැමදාම